ආනංගි කොහෙද යන්නේ කියලා නේද නිකන් ආනංගි අයි අපි දිහා බලන්නේ නැත්තේ අපි කළුද යටට ඇඳලාද මේ නංගිට අම්බලන්ට කතා කරන්නේ මේ ප්ලේන්ටි බොණ්ඩද අම්බලන් නංගිලා නැද්ද කාලකන්ණි වල්වනචර 70 ගැල්ලමෙට පාරේ බහැලා යන්න නැහැ කඩ එනවා මට මේ කැට් වෝක් එකේ යන්න තේරෙන්නේ නැහැ සුදු සාරියක් ඇඳගත්තා මොහිනී නෙවෙයි පොඩි එකක් කියන්නේ අවුරුදු 25ක විතර කොල්ල ඉස්සර ගමන් යන්නේ පයින් 25ක විතර කොල්ලෙක් ගමන් බීමන් යනකොට දැන් ඉතින් හවස් වෙච්ච හින්දා ගමනක් ගිහින් යනකොට හවස් වුණා මෙයා ඉතින් මග තිබුණු හන්දියක තිබුණු අම්බලමක නැවතුණා අම්බලංග තමයි නවතින්නේ අම්බලමක මේ මෙහෙම නැවතුණා මේ අම්බලමේ නැවතිලා ඉන්නකොට පුතේ දැන් ෂර්ට් එකක් ගලවලා පැත්තක තියලා මේ අම්බලෙන් වාඩි වෙන්න තියෙන මේ වගේ කෑල්ලේ වාඩි වෙලා හොල්ල මගේ කකුල් දෙක හොල්ල දැන් ඉතින් කොල්ලා ඉන්නේ මේ ඉන්නකොට මූ දකින්නවා ඈතින් මේ හවස් වෙලාව එනවා සුදු සාරියක් ඇඳගත්තා මොහිනී නෙවෙයි රෙද්ද චුට්ටක් මෙහෙම උස්සලා අල්ලගත්ත එක අතකින් මෙහෙම පපුව වහගත්ත ගෑනු ළමේ ලැසි ගමනින් කැට් වෝක් එකෙන් ඉන කඩ එනවා මට මේ කැට් වෝක් එකේ යන්න තේරෙන්නේ නැහැ හරිද ඔහම යනවා දැන් ඉතින් එනවා අහපන්කෝ දැන් මේ කොල්ලට මේ කෙල්ල ගැන දැක්ක ගමන්ම මොකක් ඇති වුණාද? ආදරයක් නෙවෙයි මිත්‍රවරුනි, රාගික හැඟීමක්. ඔව් ඔයාලා හිතුවේ ඒක නිවැරදි. මේ අහන්නකෝ. කොල්ලට හිතුණා නංගිට පොඩි දැන් නම් කොල්ලෙක්කනේ පාර කෙල්ලෙක් යනකොට මොකද? ඔය හන්දියල ත්‍රිවිල් පාක් වල ඉන්නේ උනේ. ආනංගි කොහෙද යන්නේ කියලා නේද නිකන් ආනංගි අයි අපි දිහා බලන්නේ නැත්තේ අපි කළුද යටට ඇඳලාද ආනංගි අයි අපි දිහා බලන්නේ නැත්තේ අපි කළුද යටට ඇඳලාද කියලා අහපන් එහෙම අයියලානේ ඉන්නේ දැන් අරගොල්ලෝ එහෙම නෑ මං කියවනේ මොකක්ද ඒගොල්ලෝගේ තිබුණේ සංයමයක් තිබුණා ගෑනු ළමයට උනත් කරන යෝජනාව මෙහෙමයි කරන්නේ අයියා කියනවා නංගිට කවියකින් මෙහෙම නංගිට ඇහෙන්න කියනවා අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ රෙදල්ලා යන්නේ ඇයි නංගි වසාගෙන දෙතන අතකින් කිමද නගෝ ඔය පපුව වහගෙන යන්නේ ඇයි නංගි හිමියෙක් නැති ගමන් තනි මග කිමද නගෝ ස්වාමි පුරුෂයෙක්වත් නැතුව පිරිණියෙක් නැතුව තනි පංගලමේ කොහෙද යන්නේ නංගි අම්බලමේ නැවති අපි යමුද නගෝ මේ නංගිට අම්බලමට කතා කරන්නේ මේ ප්ලේන්ටි බොණ්ඩද නෑ වෙන මොකක් හරි වැඩේකට නංගිට වැඩේ තේරුණා දැන් අද කාලේ කෙල්ලෙක් නම් කවියක් කියනෝ නෑ මුන්ට එහෙමනම් පාරදෝකේද ඇයි බලට අම්ලන් නංගිලා නැද්ද කාලකන්ණි වල්වනචර 70 ගැල්ලමෙට පාරේ බහැලා යන්න නෑ මේගොල්ලෝ එහෙම නෙවෙයි. එහෙම බනින්නේ නැහැ. ඒ තාම සංයමයෙන් යුක්තයිනේ පුතා. මේ ගෑනු ළමයාත් උත්තරේ දෙන්නේ රිප්ලයි කවියකින්. මොකද්ද කියන්නේ? ගෑනු ළමයා කියනවා සූක්ෂමයි. අල්ලාගෙන නෙරිය මඩ ගෑවෙන හන්දා රෙද්දල්ලා යන්නේ වල්කමකට නෙවෙයි. බිම මඩ ගෑවෙනවා. වසාගෙන දෙතන බිලිඳු ගෙකිරි හන්දා පපුව වහගෙන යන්නේ මට ළමෙක් ඉන්නවා මම මේ ළමයාට කිරි දෙන්න යන ගමන් අම්මට අම්මා කෙනෙක් කියපු ගමන් වෙන උත්තරීතරත්වයක් සමාජයේ හැදෙන හින්දා ආයේ වලත්ත කතා කියන්න දෙන්නේ නැහැ. ඇත්තටම කෙල්ල කසාද බැඳලවත් නැහැ වෙන්න පුළුවන්. හැබැයි කෙල්ල උපායශීලීව කිව්ව මොකද්ද? මට ළමෙක් ඉන්නවා. තනියමත් නෙවෙයි යන්නේ බාල මස්සිනා පස්සෙන් එන හන්දා මස්සිනා පස්සෙන් එනවා එයා මග යන්නම් අයියන් දිගම රට දුර හින්දා අයි එහෙනම් අයියන් ටිකක් දුර යන්න තියෙන හින්දා එහෙනම් යන්නම් අයියේ කියලා කෝකටත් කෙල්ල පොඩ්ඩක් අම්බලෙන් ඈතට ගිහින් තමයි ඔය කවිය කිව්වේ කියන්න බෑනේ මෝ කොල්ලෙක් නේ ඇඳලා ගත දමල ගහමලා අපි උනවල ඒ හින්දා පොඩ්ඩක් ඈතට ගිහින් කියලා බලන්න මාර ෂෝක් නේ පුතා මේක මේ දැන් වර්තමානයේ එහෙම ඔය වගේ සිද්ධියක් වුණා නම් මිනිමරුමකින් තමයි නතර වෙන්නේ මේ